පින්වත්නි අපි දන්නවා අපේ මිනිස්යන් හැටියට විශේෂයෙන්ම කොයි කාගෙත් දෙවියන්ගේ වේවා මිනිසුන්ගේ වේවා තිරිසන් සතු ඕනම කෙනෙක්ගේ මේ විඥාණය කියන එක හරි ප්‍රබල දෙයක්. විශේෂයෙන් මේ මිනිස්යාගේ විඥාණය හරියට වාණි තලයක් වගේ. අම්මලා ගෙවල් වල වැඩ කරනකොට වාණි තල අත ගාලා තියෙනවනේ දැකලා තියෙන. මොනවද වාණි තල? පිහි කැටි පොරෝ මන්නල් තියෙන්නේ අපේ ගෙවල් වල. ඒ වගේ ස්වභාවය මොකද්ද? කැපෙනවා තමයි. හැබැයි ගලක හරි කෙටුවොත් මොට්ට වෙනවා. ආයේ පන්නරේ තියලා මොහත් තියලා ගත්තොත් ආයෙ කැපෙනවා. වාණි තලේ හැටි. ඕනනම් මොට්ට කරන්නත් පුළුවන් ඕනනම් මොහත් කරන්නත් පුළුවන්. අපේ මේ විඥානියත් ඒ වගේ. ඕනනම් මොට්ට කරන්නත් පුළුවන් මොහත් කරන්නත් පුළුවන්. මම මේ මොට්ට මොහත් කියන අදහස් කරන්නේ මොකද්ද? අපි ඒක ගමු මෙහෙම. අපේ විඥානය හොඳ පැත්තට හරවන්නත් පුළුවන් නරක පැත්තට හරවන්නත් පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? අපි හිතන පතන දේවල් වලට අනුවයි ඒක වෙන්නේ. වැඩිපුරම ඊටාම කැමැත්තෙන් ඕනෑකමෙන් බැහැගෙන අපි හිතන පතන දේවල් තියෙනවානේ. ඒවට අනුව අපේ මේ විඥානය හැඩ ගැහෙනවා. හැඩ ගැහෙනවා. එතකොට ඒක කොහොමද වෙන්නේ? දැන් අපි මෙහෙම ගන්නකො. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර කුකුරවති සූත්‍රයේදී එක මිනිසෙක් ඉන්නවා එයා බල්ලෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. බල්ලෙක් වගේ කියන්නේ දැන් බල්ලෝ කන බොන විදිහට කනවා. බල්ලා නිදා ගන්න විදිහට අර කැරකිලා කරලා රොම කරලා නිදා ගන්නවා. බල්ලෝ යන විදිහට මේ අපි වගේ ඉන්න මිනිස්සයා කකුල් හතරෙන් යනවා. කතා බහ කරන්නේත් ඒ බල්ලගේ හැඩරුවට ඒ විදිහට. අදහස් වමාරු කරගන්නේ කෑම කන්නේ සියලු දේවල් බල්ලෙක්ගේ විදිහේ අංග චලන තමයි තියෙන්නේ. මෙයා මේ මොකද්ද සමාදන් වෙලා තියෙන්නේ කුක්කුර වෘත. බලු වෘතයක් සමාදන් වෙලා ඉන්නවා. ඒකෙන් ඒ කට්ටිය බලාපොරොත්තුනේ නිවන් දකින්න. තව එක්කෙනෙක් ඔය වගේ හිටියා එයා ගෝ වෘත සමාදන් වෙලා හරකෙක් වගේ. ඒ කියන්නේ එයාගේ පැවැත්ම එයා ජීවිතේ එදිනෙදා කටයුතු සියල්ල කරන්නේ හරකෙක් වගේ. දැන් අපේ රටේ එහෙම පේන්න නැතුණාට ඉන්දියාවේ ගියහම අදටත් එහෙම ඒවා තියෙනවා. බුද්ධ කාලේ හරියට තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ දෙන්න දැකලා කියනවා මේ මිනිස්සයා තව ටික දවසකින් මැරෙනවා. ඒ මැරෙන්නෙත් බල්ලෙක් වාගේ අර බඩේ අමාරුවක් හැදිලා මැරෙන කතාව අපි අහලා තියෙනවා. මෙයාගේ අවසන් කටයුතු කරන්නේත් බල්ලෙක් වගේ. ඒ කියන්නේ බල්ලෝ මැරුණාම අපි අර උදැල්ලකට හරි මොකකට හරි අල්ලගෙන හිමීඩක පැත්තෙන් මේවා කරගෙන ගිහිල්ලා කුණු ගොඩකට හරි රොඩු ගොඩකට හරි දාලා පුච්චනවා. එහෙම නැත්නම් කොහේ හරි ඈත කැලේක වලක් කපලා වල්ලලා දානවා. ඒ මිනිස්සෙක්ගේ වගේ නෙමෙයිනේ. ඔහෙ ගානක් නැහැනේ. ඒ විදිහට මෙයාගේ අවසන් කටයුතු කරනවා. මෙයා ඊට පස්සේ දැන් මැරුණානේ. මැරිලා ඉවරලා උපදින්නේ බල්ලෙක් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ අනාවැකියක් කිව්වා. ඒ කතාව හරියටම හරි ගියා. ඒ අර හුරු කරන විඥාන ධාරාව තමයි යන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ පිණිසත් මුලින්ම උපකාරුනේ මොකද්ද? අර අපි දන්න කතාවක් තියෙන්නේ. පිරිසක්